අයබුවන් අද මේ විඩියෙන් කතා කරනවා නැකත් හදන්න මොනවද සරලව ඔයගොල්ලොන්ට නැකතක් හදාගන්න අවශ්‍ය වන මූලික සිද්ධාන්ත සම්බන්ධයෙන් සරලව කතා කරනවා. එතකොට මේ පාඩම් මාලාව තුලින් නැකතක් නිවැරදිව සකස් කරගන්න ඔබට සරලවම භාවිතා කරන්න පුළුවන් ක්‍රමයන් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට නැකත් සම්බන්ධයෙන් කතා කරද්දී මෙතන කතා කරන අපිට නැකත් සම්බන්ධයෙන් ප්‍රධාන කොටස් වශයෙන් දෙකකට වෙන් කරන්න පුළුවන්කම මුලින්ම තියෙනවා. මොකද හේතුව මහානක් ශාස්ත්‍රයට අනුව නැකතක් සෑදීම සහ චූලනක් ශාස්ත්‍රයට අනුව නැකතක් සෑදීම කියන අවස්ථා දෙකක් තියෙනවා. මෙතන කතා කරන්නේ මහානක් ශාස්ත්‍රයට අදාළව නැකතක් කොහොමද සකස් කරගන්නේ කියලා. අපි කලින් පාඩම් වල කතා කරා චූලනකත් සම්බන්ධයෙන් චූලනකත් සකස් කර ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ කළා ඇති අපේ channel එක තුල. ඒව ගිහිල්ලා බලන්න. මේ කතා කරන්නේ මහානක් ශාස්ත්‍රයට අනුව නැකතක් සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න දල වශයෙන් කොහොමද අපි නැකතක් සකස් කරගන්නේ කියන එක සමස්තයක් ලෙස තමයි මෙතනදී කතා කරන්නේ. අපි මුලින්ම මෙතන දැන් අපි ඕනම දෙයකට ක්‍රමයක් තියෙනවා. මේ සරල ක්‍රමයක්. අන්නේ සරල ක්‍රමය තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ. මුලින්ම නැකත් වර්ග තියෙනවා. ඒ කියන්නේ අපිට හදන්න ඕන නැකත් විදි කියන්නේ එක එක වර්ගයේ නැකත් කියන්නේ නිවාස නැකත් කියන්න පුළුවන්, නැත්නම් විවාහ නැකත් කියන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි විශේෂ ගමන් සඳහා යෙදෙන නැකත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අකුරු කියවන්න, බත් දෙන්න, නැත්නම් කන් විදින්න, ඒ ආදී වශයෙන් නැකත් තියෙනවා. එතකොට අපි මෙතනින් අපිට මොන විදිහේ නැකතක්ද, මොකනේ මොන කාරණයක් සඳහාද නැකතක් අවශ්‍ය වෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒකට අදාළව තමයි අපි නැකතේ සටහන් කරේ නැකතේ ග්‍රහ පිහිටීම් තත්කාලය මොන වගේ නැකත්ද ගන්න කියලා තීරණය කරන්නේ. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන්කමක් තියෙනවා ඔබගේ ලිතේ තියෙනවා පැහැදිලි කරලා මෙන්න මේ නැකත් වලට මෙන්න මේ දිනයන් හොඳයි, මෙන්න මේ පුරපක්ෂයේ දිනයන් හොඳයි කියලා. මම ඒක chart එක උඩට පෙන්නන්න කුතේන් දෙක බලාගන්න කියලා. ඊළඟට දැන් අපි නැකතේ වර්ගය මොනවද කියලා දැනගන්න ඕනේ. ඒකට අදාළ දේවල් ටිකක් මෙතන සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒ සිද්ධාන්ත ටික අපි මෙතනින් බලන්න ඕනේ. මේවයි පංචාංග ලිතක් කරන් බලන්න 28 29 30 වගේ පිටුවල තියෙනවා. නැකත් වලට සුබ මූර්තියක් සදාගන්න පහසු කරන චක්‍ර කියලා එකක් තියෙනවා. අන්න ඒකේ විස්තරයක් දාලා තියෙන ඕනම නැකතකට මෙන්න මේ දේවල් බලන්න ඕනේ කියලා. හරිද? මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. මුලින්ම දාලා තියෙනවා මොකද්ද කරුණ? ඒ කියන්නේ ගෙවල් ගෙයක් හදාන්නද, නිවසක් සාදන්නද, නැත්නම් උළු හොතපන්නද, කියන්නේ ගෙට පදිංචි වෙන්නද, විවාහයටද, ඒ ආදී වශයෙන් අපේ අවශ්‍ය කාරණා මෙතනින් දාලා තියෙනවා. අපිට අදාළ කාරණාවට යටතේ මෙතනින් බලන්න ඕනේ. ඊට පස්සේ ඒකේ දීලා තියෙනවා හරි මෙන්න මේ කාරණාවට මෙන්න මේ රාශි තමයි සුබ. ඊයන් අපි කියමු නිවසක් හදන්න කියලා. නිවසක් හදන්න නම් උෂම මිතුල සිංහ කන්‍යා උච්චික ධනු කුම්භ මීන කියන රාශි ටික සුබයිලු. එහෙනම් තත්කාලය මෙන්න මේ රාශියකට වැටෙන්න ඕනේ. ඒක තමයි උතන දාලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට දක්වලා තියෙනවා මෙන්න මේ නැකත් තමයි නිවාස සාදන්න සුබයි කියලා කියන්නේ. අපි දැන් මේක එක දෙයක් මූලික කරගෙන මෙතනින් බලන්නේ නිවසක් සදන්න නම් මෙන්න මේ නැකතක් වෙන්න ඕනේ. කියන්නේ අස්විද, රෙහෙන, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට, සියාවස, රේවති, තුනතුරු. තුනතුරු කියලා නැකත් කියලා කියන්නේ උත්තරසල, උත්‍රපල්, උත්‍රපුටුප කියන නැකත් තුනට තමයි මේ තුනතුරු නැකත් කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය කියන නැකතකින් එකක් වෙන්න ඕනේ කියලා තමයි ඔය දාලා තියෙන්නේ. කියන්නේ නිවසක් හදන්න නම් මෙන්න මේ වගේ නැකතක් වෙන්න ඕනේ කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පුරපක්ෂයේ දිනයන්, ඒ කියන්නේ පුරපක්ෂයේ මොන තිතිද සුබ කියලා යෝග්‍ය වෙන්නේ කියලා මෙතනින් දක්වලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි තිතිය, තුන්වෙනි තිතිය, පස්වෙනි තිතිය, හත්වෙනි තිතිය, 10 වෙනි 11 වෙනි 12 13 කියලා තිති ටික සුබයි කියලා මේකේ දක්වලා තියෙනවා. තව මොන හරි දේවල් විශේෂයෙන් මොන හරි කරුණු දේවල් බලනවා නම් ඒකත් මේ chart එක තුල දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය ගෙවල් හදන්න නම් විශේෂයෙන් කෝණ මාස අතාරිනවා. ඒ කියන්නේ රවි
රවි ග්‍රහයා මිථුන රාශියේ, කන්‍යා රාශියේ, ධනු රාශියේ, මීන රාශියේ ගමන් කරන කාල සීමාවන් තුලදී නිවාස හදන්න ගන්නේ නැහැ. වෙන දේවල් වලට ගන්න පුළුවන්. ඒ වෙන්නේ මෙන්න මේ කියන කියන්නේ රවි ග්‍රහයා මේ රාශිවල ගමන් කරන කාලය නිවාස ආරම්භ කිරීමට, නිවාස හදන්න ආරම්භ කිරීම සිදු කරන්නේ නැහැ කියන විශේෂ කාරණයක් මෙතන දක්වලා තියෙනවා. ඒ වගේම තව දීලා තියෙනවා 1 2 4 7 8 10 12 කියන ස්ථානයන් වල පාපීන් පිහිටීම අසුබයි කියන. තව දීලා තියෙනවා රවි සිටින නැකතේ සිට සුබ නැකත් කියලා නැකත් වර්ගයක් දීලා තියෙනවා. ඒකත් අර රවි ඉන්න නැකතේ ඉඳන් බලන්න ඕනේ මෙන්න මේ ස්ථානයන් වලට මෙන්න මේ සුබ නැකතක් නම් ඒ දවසේ කිවෙන්නේ හැමනොත් ගන්න පුළුවන් කමක් තියෙනවා කියන එක තමයි ඒ තියෙන්නේ. ඊළඟට දැන් ඔතනින් අපි දැන් මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. මෙන්න මේවා තමයි මෙන්න මේ රාශි තමයි හොඳ ගයක් හදන්න. ඒ වගේම මෙන්න මේ නැකත් තමයි හොඳ. මෙන්න මේ තිथි තමයි හොඳ. ඒ වගේම මෙන්න මේ අසුබ කාරණා ටිකක් තියෙනවා. මේ අසුබ කාරණා අත්හැරලා දිනය තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්දී තව එකක් විශේෂයෙන් වැදගත් වෙනවා. අද නැකතක් හදන්න අවශ්‍ය වෙන මූලික කරුණු ටික විතරයි කියලා දෙන්නේ. අපි නැකතක් ලබන සතිය ඔය කියන સિદ્ધාන්ත වලට අනුව නැකතක් හදමු. එතකොට මේ පාඩම් මාලාවත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න මම නැකතක් හදන හැටි පැහැදිලිව ඔයගොල්ලන්ට සරලව විස්තර කරලා දෙනවා. ඊළඟට දැන් අපි දන්නවා නිවාස හදන්න මේ නැකත තමයි සුබ වෙන්නේ. හැබැයි අපිට ඔය නැකත හදන්න දෙන පුද්ගලයාටත් මේ නැකත ගැලපෙන්න ඕනේ. පුද්ගලයාටත් සුබ නැකතක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ කාරණාව සුබඵල දීමේ වැඩි ප්‍රවණතාවක් කියන්නේ යහපත් වටපිටාවක් ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා මේ ලිතේම ඒ පුද්ගලයාට ගැලපෙන සුබ නැකත. අපි කියමු ඒ පුද්ගලයා ඉපදිලා ඉන්නේ අස්සිද නැකතින් කියලා. අපි දල වශයෙන් උදාහරණයකට ගමු අස්සිද නැකතින්. එහෙනම් අස්සිද නැකතට ගැලපෙන සම්පත් නැකත් ටික, ඒ වගේම ക്ഷേම නැකත් ටික, සාධක නැකත් ටික, මෛත්‍රී නැකත් ටික, පරම මෛත්‍රී නැකත් ටික කියන ටික අපි වෙනම සටහනක් දාගන්න ඕනේ. අන්න ඒකටත් ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පුද්ගලයාට අදාළ විපත් නැකත්, පත්‍යාරී නැකත්, වද නැකත් කියන නැකත් ටික අයින් කරලා තමයි උතුරින් සුබ නැකතක් හොයාගන්නේ. ඔය කියන කාරණාවට අපි නැකතක් හදන්න අවශ්‍ය නම් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාට ගැලපෙන සම්පත්, ക്ഷേම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී කියන නැකත් ටික මේ පොතෙන් බලලා ලියා ගන්න ඕනේ. වෙනම සටහනක් දා ගන්න ඕනේ. අන්න ඒකටත් අපි බලනවා හොඳයිද මේ නැකත තමයි මෙයාට ගැලපෙන නැකත කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයාට අනුව අපි නැකත් ටික ලියා ගන්න අවශ්‍ය වෙනවා. ඒක 102 පිටුවේ තියෙනවා බලන්න. ඒ වගේම දැන් හරි අපි දන්නවා නිවසක් හදන්න නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ. මේ පුද්ගලයාටත් මේ නැකත කියන එක ගැලපෙන්න ඕනේ කියන එක දැන් දන්නවා. ඊට පස්සේ අපි තෝරගන්න ඕනේ තවත් එක දෙයක්, විශේෂ දෙයක් තියෙනවා. නැකත් දවසක්. දැන් ওই ටිකට ගැලපෙන සුබ නැකත් දිනයක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ පංචාංගයේ යහපත්ව පවතින දවසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දිනය, නැකත, තිතිය, යෝගයේ, කරණය මෙන්න මේ කියන පහ සුබව පවතින කාලයක් තෝරගන්න ඕනේ. ඉතින් මහා නක්ෂත්‍රයට අනුව නැකතක් හදන්න නම් දිනය, නැකත, තිතිය, යෝගයේ, කරණය කියන පහ ගැලපෙන සුබ දිනයක්, සුබ දවසක් තෝරගන්න ඕනේ. එකටම කාරණයට ගැලපෙන නැකතට ගැලපෙන දවසක් තමයි ඔය දවස වෙන්න ඕනේ. ඒ වගේම පුද්ගලයාගේ නැකතට ගැලපෙන දවසක් වෙන්න ඕනේ. ඒ වගේම පංචාංගයේ යහපත්ව පවතින දවසක් වෙන්න ඕනේ. ඔය ඔක්කොම ගත්තාම එකට. ඊළඟට තව දෙයක් තියෙනවා. දැන් අපි දවස තෝරගත්තයි කියන්නේ ඔය ඔක්කොටම ගැලපෙන දවස තෝරගත්තා. හැබැයි ඔය කාරණාවට අදාළව යහපත්ව පවතින තත්කාලයක් තෝරගන්න ඕනේ. තත්කාලයක් කියලා කියන්නේ එදා දවසේ හොඳ මේ ග්‍රහ පිහිටීමක් තෝරගන්න ඕනේ ඊළඟ කාරණාවේ හැටියට. ඒ කියන්නේ දැන් අපි කියමු නිවසක් සදන්න තමයි මේ හොයන්නේ. එහෙනම් ඒ නිවස සදන්න අදාළ තත්කාල ග්‍රහ පිහිටීමක් එදා දවස තුල පැවතිය යුතුයි. එහෙනම් ඒකත්
අපි ඊළඟ කරුණ හැටියට බලන්න ඕනි. දැන් හරි අපි බැලුවා පුද්ගල කියන්නේ අදාළ කාරණාවට අදාළ සිද්ධාන්ත ටික බැලුවා. ඒ වගේම පුද්ගලයාට අදාළ නැකතක් තෝරගත්තා. ඒ වගේම පංචාංගයේ යහපත් දවසක් තෝරගත්තා. ඊළඟට තත්කාලයේ යහපත් කාලහෝරාවක් කියන්නේ තත්කාලයේ යහපත් තරක් තෝරගත්ත කේන්ද්‍ර සටහනක් පිහිටි ස්ථානයක් තෝරගත්ත. ඊළඟට එහෙම හරියන්නේත් නැහැ. ඔය කියන තත්කාලයට සුබ කාලහෝරාවන් පංචම කාලහෝරාවන් සූක්ෂම කාලහෝරාවන් යෙදෙන්න ඕනේ. එතකොට ඒකත් අපි ඊළඟ කාරණාවේ හැටියට බලන්න ඕනේ. හරි මේ සුබ තත්කාලයට අනුව මේ කාලහෝරාවන් සුබ කාලහෝරාවන් මේ වැඩේ සාර්ථක කරන සුබ කාලහෝරාවන් මේ වෙලාවට යෙදিলা තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් ඒකත් බැලුවා. ඊළඟට මේ ඔක්කොම දැන් ඔන්න සියලු දේවල් සම්පූර්ණ නම් අපි සුබ දිශාවක් එදා දවසට පවතින යහපත් වූ සුබ දිශාවක් තෝරලා ඒ වෙලාව දෙන්න ඕනේ. එහෙනම් සුබ කියන්නේ ඒ කටයුත්ත ආරම්භ කරන්න බලන්න පුළුවන් සුබ දිශාවක් තමයි උතනින් තෝරා ගැනීම කරන්නේ. ඔන්න ඒ කරුණු කාරණා ටික නැකතක් හදන්න ගියාම අපිට මූලිකව බලන්න වෙන කාරණු කාරණා ටිකක් තමයි මේ කතා කළේ. දැන් ඔන්න නැකතක් හදන්න අවශ්‍ය නම් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න ඕනේ. නැකතක් හදන්න අපිත් මගෙත් එක්ක ඕගොල්ලෝ හදන නැකතක් ගැන සාකච්ඡා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්න කැමතියි කියලා. එතකොට මම මේ කට්ටියව එකතු කරගෙන සුබ නැකතක් සුබ කාලහෝරාවක් පවතින නැකතක් හදන්න වීඩියෝ එකක් කරනවා. එහෙනම් මම හිතනවා මෙන්න මේ පොඩි කරුණු කාරණා සිද්ධාන්තයන් ටිකක් නැකත් සෑදීම සම්බන්ධයෙන් දල අදහසක් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ මනසට යන්න ඇති කියලා තීරුම් යන්න ඇති කියලා. ඒකට කැමති අය මට කමෙන්ට් කරන්න. මෙන්න මේ නැකතක් හදන්න ඉගෙන ගන්න කැමති අය කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාලා තියන්න. ඒ කට්ටිය සම්බන්ධ කරගෙන මම සුබ නැකත් දවසක් හදන්න ඊළඟ දවසේ YouTube එක හරහාම නැකත් කාලහෝරාවක් සකසන එක කරනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. නැවත දවසක අලුත් වීඩියෝ එකක් සමගින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම දීර්ඝායු වේවා.